ඉතින් ඔයාලට මෙන්න මේ වොෂින් මැෂින් එකක් දිනා ගන්න පුළුවන්. දැන්ම ගිහින් subscribe කරන්න, bell icon එක click කරන්න, වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න කොහොමද මේක දිනාගන්නේ කියලා. හෙලෝ අයිබෝවන් අන්නේ හසයෝ මම තිල්ල සඳ කළෝ. ඉතින් අදත් ඔයාලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලට පෙන්වන්න යන්නේ කොඩියාවේ තියෙන කට්ටිය කරන පොඩි වැඩක්. ගිහිල්ලා බලමු මොකද්ද කියලා. ඇඳී ඉන්න. ඔන්න මම මේ කිව්ව තැනට ආවා. යම් මේක ඉස්සරහා තියෙනවා. මම ගිහිල්ලා පෙන්වන්නම්කෝ. කොහොම ඉන්න. යක් බලමු. ඉතින් මේ කිව්ව තැන coin wash මේක ඇත්තට මේ ළඟදි දාලා තියෙන්නේ දැන් සතියක් විතර වගේ වෙනවා අපේ ටවුන් එකේ මේකක් තිබ්බේ නැහැ මේක තියෙන්නේ පබ්ලික් වොෂින් ඒරියා එකක් always laundry place බලන්න wifi තියෙනවා මේකේ සපත්තු හොද ගන්න පුළුවන් CCTV කැමරා හයි කරලා තියෙනවා ඇතුලේ මෙන්න මෙහෙමයි මේක ඇතුළේ තියෙන්නේ මේ washing machines තියෙනවා dryers තියෙනවා රෙදි හොදලා වෙල ගන්න ඇතුළේ ඉඳගෙන වාඩි වෙලා ඉන්නත් තියෙනවා wifi තියෙනවා free මෙතන තියෙනවා සල්ලි මාරු කරගන්න තියෙනවා මේ තියෙන්නේ අපි සල්ලි ගෙනල්ලා සල්ලි මාරු කරගන්න මැෂින් එක මේකට සල්ලි දාලා මාරු කරගන්න පුළුවන් මේ කාසි වලට මෙතන තියෙනවා bags ගන්න තියෙනවා එන්නකො මේකේ මැෂින් එකෙන් මේ අපි මේ ඩ්‍රයි ෂීට් එක ගමු ඒක දාමු රෙදි වේලනකොට රෙදි ටික සුවඳයි මේ එක පැකට් එක බෙදන් දාලා බලමු මෙන්න මෙහෙමයි ගන්න ඕන බෙදන්න මෙන්න මෙතනින් කාසිය දැම්මා ඒක මෙතන පේනවා කොච්චර දැම්මේ කියලා ඊට එක ෂීට් එකක් කොරියන් වොන් 500ක් වෙන්නේ දැන් මෙතන බටන් එක තියෙනවා ඒක බන් තියෙනවා එතකොට එතනින් ගන්න පුළුවන් රෙදි ටික වේලෙන්න දානකොට මේකෙන් එකක් කඩලා මේ ඩ්‍රයි එකත් ඇතුළට දාන්න තියෙන්නේ. මාත් රෙදි එකක් අරන් ආවා. මම වෙනදා හොදන්නේ ගෙදරින්. මෙතන අලුතෙන් දාපු හින්දා මේ ටික රෙදි ටික අරන් ආවා කොහොමද කියලා බලන්නත් එක්ක ඔයාලට පෙන්වන්නත් එක්ක මේ අපි රෙදි ටික හේදෙන්න දාමු. අපි නම් රෙදි ටික දාලා බලමු. මේක තමයි දාන්න තියෙන්නේ. Memang yang ini no, malu. Mana berada di kaya itu nih? Itu ya, sama kayak. කවුරුත් නැහැ මේ වෙලාවේ මම විතරයි ඉන්නේ. කෙනෙක් හිටියා. යා රෙදි ටික හොදගෙන ගියා.
ඉතින් රෙදි ටික එනකම් වාඩි වෙලා ඉන්නවා තියෙන්නේ. මම කොයින් මාරු කරන්න හැටි පෙන්නන්න නැතක. මෙන්න මෙහෙමයි කොයින්ස් මාරු කරගන්නේ. දැන් දාලා බලමු. එහෙනම් මාරු කරගන්න පුළුවන් කොයින්ස් වලට. ඉතින් ඔයාලට මෙන්න මේ වොෂින් මැෂින් එකක් දිනා ගන්න පුළුවන්. දැන්ම ගිහින් subscribe කරන්න, bell icon එක click කරන්න, වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කොහොමද මේක දිනාගන්නේ කියලා හිතුවට එහෙම නෑ. මේක දිනා ගන්න බෑ. ඔහො එහෙම කියලා subscribe කරපු එක cancel කරන්න එපා. ඉතින් රෙදි ටික හේදෙනවා. එතන හේදෙනකම් Wi-Fi තියෙන එකේ බල ඉන්නවා. සමහර තැන්වල නම් තියෙනවා මෙතන මේ කොෆි මැෂින් හයි කරලා එතකොට ඒ වගේ දේවල්. මේක නම් තාම මොකුත් නැහැ. මොකද දැන් දාලා දවස් 3ක් 4ක් වගේ. ටිකක් කලින් විනාඩි 27ක් යනවා. ඔයාලට පෙන්නන්න ඩිස්ප්ලේ එකේ තියෙනවා. මෙතනලා තව විනාඩි 27ක් යනවා. ඊළඟ තියෙන ටෙම්පරේචර් එක පෙන්නනවා. අපිට ඕන නවත්තන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් පෙන්නන්න මේ තියෙන්නේ සපත්තු හොදන එකක්. සපත්තු හොදනවා අර වගේ මැෂින් එකක්. මේ තියෙන්නේ සපත්තු ටික මේ විදිහට දාලා අර විදිහටම සල්ලි දාලා මේ ස්ටාර්ට් බටන් එක බන් තියෙන්නේ. ඒක සපත් යටින් හොදනවා සපත්තු ටික. මේකෙන් සපත්තු හොදන එක මේක ඇතුලේ සපත්තු ටික දාලා හේදෙන්න දාලා ඊට පස්සේ තමයි උඩට මින්දාන සපත්තු වේල ගන්න. ඉතින් කට්ටියටම කියනවා subscribe කරලා bell icon එක click කරලා තියන්න. අලුතෙන් වීඩියෝ එකක් දැම්මම පස්සේ ඔයාලට notification එකක් එයි. subscribe කරලා support එකක් දෙන්න. channel එක අලුතෙන් පටන් ගත්තේ. support එකක් දෙන්න. channel එක අලුතෙන් පටන් ගත්ත නිසා අඩුපාඩු ගොඩක් ඇති. අඩුපාඩු මොනවද තියෙන කියලා comment එකකුත් දාගෙන යන්න. තව විනාඩි 21ක් ඉන්න ඕන. ගොඩක් ටිකක් කළා යනවා. 21ක් යනවා. ටිකක් කලින් වෙනවා සේවය තමයි සින්දු ඒව දාලා ටීවීත් තියෙනවා. මෙතන තාම මං හිතන්නේ අලුත් හින්දා මොකුත් දාලා නැහැ. හයි කරා ඉස්සරහට. තව තප්පර 30 ගානක් තියෙන්නේ. කවුන්ට් ඩවුන් එකක් යනවා මෙතන. 30 ගානකින් මේක නවතිනවා. ඊට පස්සේ අපි මේ රෙදි ටික අරන් ඩ්‍රයි එකට දාමු. නවතින්න යන්නේ නැහැ. තව තප්පර 22යි. නෑ නෑ රෙදි ටික හේගෙන ඉවරයි. අපි අරන් බලමු. sekarang අපි ඩ්‍රයි එකට දාමු. කලින් ගත්තර පැකට් එකත් දැන් ඩ්‍රයි එකට උඩ දානවා.
සල්ලි රෙදි ටික වේලෙන්න දැම්මා. දැන් මේ එකටත් යනවා විනාඩි 33ක් යනවා. ඔය ටිකක් ලෙමු පැකට් එක. ඒක මහලම සෝදයි. රෙදි ටික දැම්ම දැන් වේලෙන්න. තව කොච්චර වෙලාවක් තියෙනවද? විනාඩි 32යි. තප්පර 48ක්. තනවා මෙතන සෙල්සියස් අංශක ගාන කොච්චරද කියලා පෙන්නනවා. අපිට හීට් එක තෝරන්න පුළුවන්. සාමාන්‍ය ගාන, මීඩියම්, හයි තෝරන්න පුළුවන්. අතනින් හොදන රෙදි ටික අපිට මේ ඩ්‍රයි එක ගාවට ගේන්න අතේ ගේන්න බැරි නම් එන්න මේ වගේ පොඩි මේ නිකන් අර සුපර් මාකට් වල තියෙන්නේ මේ පොඩි ට්‍රොලි, මේ වගේ ට්‍රොලි එකක් දීලා තියෙනවා. හොඳයි ඉතින් අතට. ඉතින් රෙදි ටික තාම වේලෙනවා. තව විනාඩි 6යි ගානක් වගේ තියෙන්නේ. මෙච්චර හිටපෙකේ පොඩි තියමු. හිමීටම වේලලා හොඳට වේලලා ගන්නෙ. ආයේ ගෙදර ගිහින් වේලන්න දෙයක්වත් නැහැ. හොඳට වේලලා ඉන්නේ. ඉතින් මේ වගේ වොෂින් ප්ලේසස් කොරියාවේ ගොඩක් ටවුන් වල තියෙනවා. පැය 24 මැරලා තියෙනවා. ගොඩක් කට්ටිය කොරියන් කට්ටිය නැත්නම් විදේශී කට්ටිය මේ වගේ හැමෝම ඇවිල්ලා මේ වගේ රෙදි ටික හොදලා ඉතින් වේලකන යනවා. රෙදි ටික හේදලා ඉවර වෙන්නේ නැහැ. තව තප්පර 6ක් වගේ තියෙන්නේ. මම දැන් ඉවර වෙයි. ගොඩක් වෙලා ගියා. තමයි හරියට සාමාන්‍ය පැයක් විතර වෙයි ගියා. අන්න ඉවර වුණා. අන්න බලමු. ඉතින් රෙදි ටික හේදලා ඉවරයි. අපි දැන් දාගෙන ගෙදර යන්න ඉක්මනට. ගොඩක් වෙලා ගියා. හොඳටම මේ අපි මේකට දාමු මේ සුවඳ ගහන්න දාපු එක. අපි අයින් කරලා යන්න ඕන. දැන් ඩස්ට්බින් තියලා තියෙනවා මේ පැත්තේ. ඉතින් අපි රෙදි ටික දාගෙන යන්න. ඒක දාපන් යන්න. මේ මේසවල මොකද තියන්න එපා කියලා තියන්නේ සාමාන්‍ය. මොකද කට්ටිය ගැනුන්නේ තියන්නේ. ඒ හින්දා තියන්න එපා කියලා තියන්නේ. ඇත්තනේ. එහෙනම් අපි රෙදි ටික ගත්තා. අපි යන්න. මම ආපු වැඩේ කරගත්තා. එහෙනම් අපි දැන් යන් ගෙදර. අදට වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියන්න. bell icon එක click කරලා තියන්න. අලුත් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයාලට notification එකක් එයි. දෙකම වීඩියෝස් බලන්න. ඇඳේ ඉන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් channel එක subscribe කරලා තියන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.